සොකරි ජනරංගය. හතරවෙනි පාඩම තුළ සාම්ප්‍රදායික සංනිවේදන ක්‍රමයන් අපිට තියෙනවනේ. මේ අතර ජනරංග අපි ඉගෙන ගත යුතුයි. සොකරි, කෝලම්, ඒ වගේම තමයි ජහුට විවිධ ජනරංග ලංකාවේ සම්ප්‍රදායන් තුළ තියෙනවා. සොකරි ජනරංගය කියලා කියන්නේ මේ ජනරංග අතර උඩරට සම්ප්‍රදාය නියෝජනය කරන ජනරංගයක්. ඇත්තටම කෝලම් කියන්නේ පහතරට සම්ප්‍රදාය නියෝජනය කරන දෙයක්නේ. උඩරට සම්ප්‍රදාය නියෝජනය කරන ජනරංගය තමයි සොකරි කියලා කියන්නේ. ඉතින් සොකරි කියලා කියන්නේම මේ ජනරංගයේ ප්‍රධාන චරිතය. එතකොට සොකරි නැමැති කාන්තාව පදනම් කරගත්ත ජනරංගයක් නිසා මේකට සොකරි කියන නමම යොදනු ලබනවා. පුතාලට කියන්න පුතේ මේ සොකරි ජනරංගය තුල පත්තිනි දෙවියන් අරඹයා ගොයන් කපල අවසන් වෙච්ච කමතක ජනරංගය රංග දැක්වීමක් මූලික වශයෙන් සිද්ධ වෙනවා. මේ ජනරංගය හා බැඳුණු කතා පොතක් තියෙනවා. කසී රට ඉඳලා සොකරිගේ මහත්තය ගුරුහාමි ගෙදර වැඩකාරය වෙච්ච පරයයි නැවෙන් පැමිණෙනවා. නැවට සිදුවෙන අනතුරක් නිසා මේ අය ලංකාවට එන්න සිද්ධ වෙනවා. නැව හදන විදිය, නැවෙන් එන විදිය ආදිය අනුකරණ ස්වරූපයෙන් එකට හදන විදිය එන විදිය රංගනය තුළ ඉදිරිපත් කරනවා. පුතාලට කියන්න පුතේ දැන් නැව හදන විදිය එන විදිය කවියෙන් තමයි කියන්නේ. කිරි මුහුදෙන් නැව ගමනේ බොලන්නේ, කිරි මුහුදෙන් නැව එන විදිය, මල මුහුදෙන් නැව එන විදිය, මේ විදිහට නැව එන විදිය ආදියත් මේකේ අපි කියන්නේ අනුකරණ ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා. ලංකාවට පැමිණෙන පිරිස පැමිණුණාට පස්සේ මේ චරිත හා බැඳුණු කතා පුවතක් තියෙනවා. ඒ තමයි ලංකාවට මේ පිරිස ආවට පස්සේ සොකරිගේ මහත්තය ගුරුහාමි ගෙදර බත්තු යන්න වතුර ගේන්න ගැමි නිවසකට යනවා. ඒ ගෙදරක හිටපු බල්ලෙක් ගුරුහාමිගේ කකුල කරනවා. බෙහෙත් කරන්න තබරා පිට වෙදරාලව එක්කගෙන එන්න ඕනේ. ඇත්තට මෙයා ටිකක් කර නොහොබිදා ගතිගුණ තියෙන මහලු වෙදෙක්. සොකරි ආවේ නැත්තම් එන්නේ නැහැ කියලා කියනවනේ. ඔන්න ඉතින් සොකරිම ගිහිල්ලා වෙදරාලව එක්කගෙන එනවා. දරුවන් නොමැති කාන්තාවක් වෙච්ච සොකරි අර වෙදරාලත් එක්ක පොඩි රහස්‍යගත සබඳතාවයක් ගොඩනගාගෙන පැනලා යනවා. ඉතින් ඊට පස්සේ කතරගම දෙවියන්ගේ උදව් සහිතව ගුරුහාමි නැත්තම් අර සොකරිගේ මහත්තයයි ගෙදර වැඩකාරී වෙච්ච පරයයි කාන්තාවන්ගේ වෙස්මවාගෙන නැත්තම් වෙස්වලාගෙන යනවා වෙදරාලගේ ගෙදරට. කාන්තාවන්ට පොඩි නැඹුරුවක් තියෙන නිසා, කාන්තාවන් විදියට ආපු නිසා, ගෙදර වැඩපළක් හොයාගෙන වැඩකාරකම කියාගෙන ආපු නිසා හා අර ගුරුහාමි ගැටිස්සියෙක්ගේ චරිතයක් මවාගෙන ගිහිපු නිසා නැත්තම් ඇඳගෙන ගිහිපු නිසා වෙදරාලගේ පොඩි ඇල්ම බැල්මකුත් එතරත් වැටෙනවා. අවසානයේ කොහොම හරි සොකරි ගැබ් ගන්නවා. සොකරි ගැබ් ගත්තට පස්සේ දරුවත් එක්ක නැවත සොකරි ගුරුහාමිගේ නිවසට එනවා. සොකරි ආවට පස්සේ ගුරුහාමි සොකරිව පිළිගන්නවා. දරුවා සභාවට ඉදිරිපත් කරමින් පැපොල සරම්පද දුරු වී යන්නේ ආදී වශයෙන් කවි කියමින් සිටින පිරිසට ආශිර්වාද කරනවා. ගොයම් කපල අවසන් වෙච්ච කමතක සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය සහ ලෙඩදුක් සුවපත් කිරීම අරමුණු කරගෙන තමයි මේ සොකරි ජනරංගය රඟ දක්වන්නේ. ගහක ගෙඩි නැත්තම් ගහ නිෂ්ඵලයි. දරුවන් නොමැති කාන්තාවත් නිෂ්ඵලයි. දරුවන් සිටිනවා කියන්නේ සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය. ඉතින් සොකරිට දරුවෙක් ඉන්නවයි කියන්නේ සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය තමයි මේ ජනරංගය තුලින් පුතේ මූලිකව අපේක්ෂා කරන්නේ. සෞභාග්‍ය ශාස්ත්‍රීයත්වය තමයි මේ ජනරංගය තුලින් මූලිකව අපේක්ෂා කරන්නේ. පුතාලා මේ රංගනය තුල සමහර චරිත විතරක් වෙස්මුණු පළඳිනවා. සොත්තාන ඒ කියන්නේ ගුරුහාමි අර වෙදරාලගේ පුතා. ඒ වගේම තමයි වෙදරාල සහ ගෙදර වැඩකාරී වෙච්ච පරයා වෙස්මුණු පළඳිනවා. ගුරුහාමි උඩරට නැටුම් ශිල්පීන්ට දාලා ඇඳුමකුත් සොකරි උඩරට මනාලියකට අදාළ ඇඳුමකුත් තමයි අඳින්නේ. ඒ අය වෙස්මුණු පළඳින්නේ නැහැ. මේකේ පුතේ ගුරෙක්ගේ චරිතයක් තියෙනවා. ඒ වගේම තමයි අත්වැල් ගායකයන් ඉන්නවා. චරිත හඳුන්වා දීම ආදිය සිදු කරන්නේ පොතේ ගුරා විසින් තමයි. සොකරි එන්නේ සබයෙන් අවසර ගන්නේ, නැටුම් නටන්නේ තාලෙට රාග කියන්නේ, පද අල්ලන්නේ පිය උරු ලැම සොලවන්නේ, කැඩපත ගන්නේ සුරතින් මූණ බලන්නේ,
තානා තම් දෙන තානා දෙතනා තන තම් දෙන තානා. අත්වැල් ගායකයන් සහ පොතේ ගුරා විසින් මේ විදියට ගුරුහා මේ වෙදරාල හැම කෙනෙක්ම චරිත සභාවට හඳුන්වාදීම සිදු කරනවා. පුතාට කියන්න මේ ජනරංගය තුළ සංගීත භාණ්ඩ විදියට ගැටබෙරය උඩැක්කිය තාලම් පටය වගේ සංගීත භාණ්ඩත් භාවිතා කරනවා. මේ ජනරංගය විශේෂයෙන්ම රඟදක්වන්නේ පත්තින දෙවියන් වෙනුවෙන් සෞභාග්‍ය ශශ්‍රීකත්වය අපේක්ෂා කරමින්. මෙන්න මේ කාරණාටික අනිවාර්යෙන් මීඩියා විෂය තුළ සොක්කර ජනරංගය විස්තර කරන්න කියලා කිව්වහම ලියවෙන්න අවශ්‍යයි. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ පාඩම් කොටස් වලින් හමුවෙමු. ඉතින් ඔයාලට පුළුවන් දරුවනේ YouTube එකේ අපේ channel එක subscribe කරලා ඉදිරියටත් මේ වගේ පාඩම් සමග සම්බන්ධ වෙන්න. හමුවෙමු තවත් පාඩම් කොටසකින්.